බොෂ් ඕල්ටනේටර් එකක ඉලෙක්ට්‍රොනික් වෝල්ටේජ් රෙගියුලේටර් එකක ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම. අද බොෂ් ඕල්ටනේටර් එක රෙගියුලේටර් ගෙනල්ලා තිනවා. මේ තියෙන එක බොෂ් 12 volts. right. මේකේ බ්‍රෂ් දෙක තියෙනවා. බ්‍රෂ් දෙකට මම චෙක් කරද්දී බල්බ් එකක් යොදාගත්තා බ්‍රෂ් දෙකට. මේක තමයි රොටර් එක වෙනුවට තමයි ඒක යොදාගත්තේ. ඊළඟට මේ පැත්තේ තියෙන්නේ ධන බ්‍රෂ් එක, කළු වයර් එක තියෙන ධන බ්‍රෂ් එකට, රතු වයර් එක දාලා තියෙන්නේ ඍණ බ්‍රෂ් එකට. එතකොට ධන බ්‍රෂ් එකට මම තව 3 watt lamp එකක් සම්බන්ධ කරගන්නවා. මේක තමයි charging lamp. ඒක charging lamp එකට මම දෙන්න ඕනේ ධන සප්ලයි එකක්, water ධන සප්ලයි එකක් දෙන්න. මේ විදිහට මම වයර් එකක් පාවිච්චි කරා. රෙගුලේටර් එකට දෙන්න තියෙන තව ඍණ සප්ලයි එකක් විතරයි. මේක තමයි ඍණ සප්ලයි එක. ඍණ සප්ලයි එක දෙන්න ඕනේ මෙන්න මෙතනට. කරනවා ඒකට මම ඍණ සප්ලයි එකක් දුන්නා. බල්බ් එකට අවශ්‍ය කරන charging බල්බ් එකට ඕන කරන පොසිටිව් එක ඒකත් ලබා දෙනවා. right. දැන් මට දෙන්න තියෙන්නේ නෙගටිව් එක. පවර් සප්ලයි එක ආධාරයෙන් තමයි පොසිටිව් නෙගටිව් දෙන්නේ. පවර් සප්ලයි එකේ නෙගටිව් එකට මේක සම්බන්ධ කරා. ධන සම්බන්ධ කරලා සප්ලයි එක ඔන් කරලා තියෙන්නේ. දැන් එතකොට පේනවා charging බල්බ් එකක් පත්තු වෙනවා. ඒකම මෙයාගෙන් පෙන්නනවා රොටර් එකට කරන්ට් එක යනවා. මේ බල්බ් එක charging බල්බ් එක හරහා යන ධාරාව රොටර් එක හරහා තමයි භූගත වෙන්න තියෙන්නේ. රොටර් එක හරහා මම මේක ගැලෙව්වොත් charging බල්බ් එක ඔෆ් වෙනවා. බල්බ් එක charging බල්බ් එක පත් වෙනවා. රොටර් එකට කරන්ට් එක යනවා. මෙහෙම තියදී අපි එන්ජින් ස්ටාර්ට් කරාට පස්සේ ඕල්ටර්නේටරේ ඩයෝඩ් ට්‍රියෝ නැත්නම් එක්සයිටඩ් ඩයෝඩ් වල අවුට්පුට් එක මෙන්න මේ ස්ථානෙට එන්න ඕනේ. මම ඒක වෙනුවට මම මෙතන දෙනවා පවර් සප්ලයි එකෙන්ම පොසිටිව් එකක් දුන්නා. ඒක ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? charging බල්බ් එක ඔෆ් වෙලා රොටර් කරන්ට් එක වැඩිවීමක් වෙනවා. ඊට පස්සේ තමයි මේක අපි ඕල්ටර්නේටර් ස්පීඩ් එක වැඩි කරද්දී මේකේ ධන ඍණ දෙපැත්තට ධන සහ ඍණ දෙපැත්තට ලැබෙන වෝල්ටේජ් එක වැඩි වෙද්දී රොටර් කරන්ට් එක කට් ඔෆ් වෙන එක තමයි වෙන්න ඕනේ. අපි බලමු දැන් පවර් සප්ලයි එක වෝල්ටේජ් එක මම ක්‍රමයෙන් වැඩි කරගෙන එනවා. එතකොට දැන් 14යි 14 දී රොටර් එකට කරන්ට් එක ගියා. 14යි 3යි 14යි 5 වෙනකොට මොකද වුනේ? 14යි 5 වෙනකොට රොටර් කරන්ට් එක කට් ඔෆ්. 14යි 5 දී කට් ඔෆ් වෙලා තියෙනවා. ඔය ආකාරයට තමයි මේ බොෂ් රෙගුලේටර් එකකුත් චෙක් කරගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. අපු රෙගුලේටර් එකේ මේ අභ්‍යන්තරය තමයි මේ තියෙන්නේ. මේක දැන් මේ කඩලා මේ පෙන්නන්න ඕනවට. ඒකට මේ බලන්න මේ වගේ පොඩි කොටසක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒකේ පවර් ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා පොඩි ට්‍රාන්සිස්ටරයක්. ඊට පස්සේ මෙතන තියෙනවා චිප් එක තියෙනවා. පින් 3යි මේ රෙගුලේටරේ එන්නේ. මෙතන එර්ත් පින් එක තියෙනවා. ධන පින් එක තියෙනවා. ෆීල්ඩ් පින් එක තියෙනවා. ධනයි ෆීල්ඩ් එකයි එර්ත් එකයි තුන් දෙනායි ඉන්නේ. හරි සරලයි මේ බොෂ් රෙගුලේටර් එකේ මේ මොඩල් එක.